ගීතාවලිය 17 වෙනි ගීතිකාව. විරුද්ධකාරයාගේ මාවත් වලින් මිදීම. දාවිද්ගේ යාක්ෂාවකි. ස්වාමිනි, යුක්තිය ඇසුව මැනව. මාගේ හඬ ගැසීම සැලකුව මැනව. වංකවූ තොල් වලින් නොනික්මෙන මාගේ යාක්ෂාවට කන් දුන මැනව. මගේ නඩු තීන්දුව ඔබ ඉදිරියෙන් පැමිණේවා. ඔබගේ ඇස් යුක්තිය බලාවා. ඔබ මාගේ සිත පරීක්ෂා කළසේක. රාත්‍රියේ මා බැලූසේක. ඔබ මා විමසූසේක. මා තුළ කිසි නපුරු අදහසක් නොදක්නාසේක. මාගේ මුඛයෙන් වරද නොකරන්ට නියම කර ගතිමි. මනුෂ්‍යයන්ගේ ක්‍රියා කෙසේ වුවත් මම ඔබගේ තොල්වල වචනය කරන කොටගෙන බලාත්කාර කරන්නන්ගේ මාර්ගවලින් වැළකී සිටියෙමි. මාගේ අඩිය ඔබගේ මාවත්වල ස්ථිර ලෙස පිහිටියේය. මාගේ පාද නොලිස්සුවේය. දෙවියන් වහන්සේ, ඔබ මට උත්තර දෙන නිසා මම ඔබට හඬ ගැසීමි. ඔබගේ කන් මා දෙසට යොමුකොට මාගේ බස් ඇසූ මැනව. ඔබ කෙරෙහි සරණ ගන්නවුන් විරුද්ධකාරයන්ගෙන් ඔබගේ දකුණතින් ගලවන තැනන් වහන්සේ, ඔබගේ පුදුම වූ කරුණා ගුණය දැක්වුව මැනව. මාගෙන් කොල්ල කන්නා වූ දුෂ්ටයන්ගෙන්ද, මා මරන්ට කැමති වූ මා වට කරගන්න සතුරන්ගෙන්ද ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂා කළ මැනව. ඔබගේ පියාපස්ස වනේ මා සඟවා ගත මැනව. ඔහු තමුන්ගේම තෙලින් තරවී සිටිති. කටින් උඩඟු ලෙස කතා කෙරෙති. දැනුදු ඔහු අපේ අඩිපාර බලා අප වට කරගෙන සිටිති. අප බිම හෙලන්ට ඇස් යොමු කර සිටිති. ඔහු ගොදුරට ගිජු වූ සිංහයෙකුටත් රහස් තැන්වල රැක හිඳින තරුණ සිංහයෙකුටත් සමානය. ස්වාමිනි, නැගිටුන මැනව. ඔහුට විරුද්ධව සිටිය මැනව. ඔහු පහත හෙළුව මැනව. ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන්ගෙන්ද ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්ද, එනම් ඔවුන්ගේ කොටස මේ ජීවිතයේ ලද්දා වූ ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නා වූ දරුවන් නිසා තෘප්තියට පැමිණ ලදරුවන්ට ඉතිරිදේ තබා යන්නා වූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මගේ ආත්මය ගැලෙව්ව මැනව. මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි.